මේ සිද්ධිය උනේ ගිය මාසේ. ඔයාලට මතක ඇතිනේ ගිය මාසේ දවස් ගාණක් එක දිගට මහා වැස්සක් තිබුණා. අන්නේ ඒ දවස්වල තමයි මේක උනේ. නෙත්මියාගේ ඔෆිස් එකේ ට්‍රේනින් එකකට සතියකට නූර ගියා. ගෙදර හිටියේ මමයි බෑනයි විතරයි. මම රේණුකා. මට දැන් වයස අවුරුදු 45ක් විතර ඇති. මගේ මහත්තයා නැති වෙලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා. ඉතින් ඒ කාලේ ඉඳන් මම හිටියේ තනියම. ඒ තනිකම මහා පාළුවක් එක්ක ගෙවුනේ. මගේ එකම දුව නෙත්මි කසාද බැන්දේ මීට අවුරුදු 2කට කලින්. නෙත්මිගේ මහත්තයා, ඒ කියන්නේ මගේ බෑනා නුවන්. ඉතින් එදා දවස පුරාම මහා මූසල විදියට වැස්සක් ඇදහැළුණා. අහස කළු කරලා මුළු පරිසරයම සීතල වෙලා තිබුණේ. මම හවස තේ එක හදන්න කුස්සියට ගියා. එදා ගෙදර කවුරුත් නැති නිසාත් වැස්ස නිසාත් මම ඇඳගෙන හිටියේ ගෙදරට ඇඳින හරිම සිනිදු සැහැල්ලු ඇඳුමක්. සාමාන්‍යයෙන් මම බෑනයිද්දී මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නේ නැහැ. ඒත් එදා වැස්ස නිසාත් ගෙදර තිබුණු අඳුරු ගතිය නිසාත් මට ඒකේ ලොකු වෙනසක් දැනුනේ නැහැ. අනික මම හිතුවේ නුවන් කාමරේට වෙලා එයාගේ වැඩක් ඇති කියලා. නුවන් එදා වේලාසනින්ම ගෙදර ආවා. එයා කුඩේ නවල දොරකඩ තියද්දී මම සාලේ හිටියේ. නුවන් තෙත බේරෙන කමිසත් එක්ක ගේ ඇතුළට එද්දී එයා දිහා දැක්කම මට හිතුනේ හරිම මහන්සි පාටක්. ඒ වගේම එයාගේ ඇස්වල තිබුණේ ලොකු තනිකමක්. අම්මා අද හරිම සීතලයි නේද? නුවන් මගේ දිහා බලාගෙන ඇහුවා. එයාගේ බැල්ම වෙනදට වඩා වෙනස් කියලා මට හිතුණා. නිකන් මගේ ඇස් දෙක අස්සින් හිත ඇතුළට මේදිලා බලනවා වගේ. ඒ බැල්ම හරිම ආදරණීයයි වගේම මොකක්ද කියන්න බැරි කතාවක් ඒ ඇස්වල තිබුණා. "ඕ පුතා, මම තේ එකක් හදන්නයි ගියේ. ඔයාටත් හදන්නද?" මම ඇහුවේ මගේ හිත ටිකක් ගැහෙද්දි. මොකද මම දැක්ක නුවන් මගේ දිහා බලපු විදිය. එයාගේ ඇස් මගේ මූණේ රැඳිලා තිබුණා. හරියට අවුරුදු ගානකින් දැක්කේ නෑ වගේ. ඒ බැල්ම හරිම ගැඹුරුයි. මට නිකන් මගේ ඇඟේ රස්නේ වැඩි වෙනවා වගේ දැනුණා. කෝපි එකක් බමු දැම්මේ. රස්නෙට අපි දෙන්නටම නුවන් හැම කියලා කාමරයට ගියේ ඇඳුම් මාරු කරගන්න. මම ඉක්මනට කුස්සියට ගිහින් වතුර එක ලිපේ තිබ්බා. මට මගේ හුස්ම ගැනිල්ලත් පාලනය කරගන්න අමාරුයි වගේ දැනුණා. එළියේ වැස්ස දෝරේ ගලනවා. ගස්වල අතු හුළඟට හෙලවෙන සද්දේ හරිම හුදකලා බවක් දැනෙන්න ගත්තා. මම කෝප්ප දෙක අරන් කිරිපිටි දානකොට මට දැනුණ කවුරු හරි මගේ පිටිපස්සේ ඉන්නවා වගේ. මම ගැස්සිලා හැරිලා බැලුවා. නුවන් එයා එයාගේ තෙත ෂර්ට් එක ගලවලා ගෙදරට අඳින ටී-ෂර්ට් එකක් දාගෙන එවිත් එයා කුස්සියේ දොර උළුවස්සට හේතු වෙලා මගේ දිහා බලාගෙන හිටියා. කුස්සියේ ලයිට් එකේ එළියට වඩා එළියේ අකුණු ගහන එළියෙන් එයාගේ මූණ වෙලාවකට පේනවා, වෙලාවකට මැකෙනවා. එයා බලාගෙන හිටපු විදිහට මගේ හිත හිරිවැටලා ගියා. "පුතා, මම බය වුණා." මම හීන් හඬින් කිව්වා. "ඇයි අම්මා බය වුනේ? මම දිහා දකින්න බයද?" නුවන් එහෙම අහගෙන මගේ ළඟටම ආවා. මගේ හුස්ම හිර වුණා වගේ දැනුණා. එයා ඇවිත් මගේ ළඟින්ම හිටගත්තා. කෝපියක හදන්න වතුර උතුරන සද්ද විතරයි ඇහුනේ. නුවන්ගේ ඇඟේ උණුසුම මට දැනෙන තරම් එයා ළඟයි. මට හිතුණා මගේ හිතේ ඇතිවෙන මේ හැඟීම අමුතුයි කියලා. ඒත් ඒ හැඟීම ඇතුලේ පුදුමාකාර ආරක්ෂාවක්, සැනසීමක් තිබුණා. මට එතනින් අයින් වෙන්න ඕන උනේ නෑ. නෙත්මි හිටියනම් මේ වෙලාවේ අපි තුන්දෙනාම සාලේ ඉඳන් කතා කර ඉන්නවා. මම කතාව වෙන පැත්තකට හරවන්න හැදුවා. මට ඕන උනේ මගේ හිතේ තියෙන චකිතේ නැති කරගන්න. ඒත් නෙත්මි නැහැනේ අම්මේ. අද අපි දෙන්න විතරයි. නුවන් මේ වචන ටික කිව්වේ බොහොම හිමින්. එයා එහෙම කියද්දි මගේ අතින් ඇල්ලලා තිබුණු කෝපි හැන්ද මගේ අතින් ගිලිහුණා. එයාගේ කටහඬේ තිබුණු ඒ බරගතිය මගේ හදවතටම දැනුණා. "අම්මා!" නුවන් මගේ අතින් ඇල්ලුවා. එයාගේ අත හරිම රළුයි, ඒ වගේම උණුසුම්. ඒ ස්පර්ශය මගේ මුළු හිත පුරාම අමුතුම හැඟීමක් ඇති කළා. මම ගැස්සිලා එයාගේ මූණ දිහා බැලුවා. නුවන්ගේ ඇස්වල තිබුණේ මම කවදාවත් බෑන කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවුණු ආදරණීය බවක්. ඒක සාමාන්‍ය බැඳීමකට එහා ගිය ලොකු ලෙන්ගතුකමක්. "පුතා, මේක..." මම වචන ගලප ගන්න උත්සාහ කළා. "අම්මා තාමත් හරි ලස්සනයි." නුවන් එකපාරටම කිව්වා. "අම්මා හිතන්නේ අම්මා තනි වෙලා කියලාද? මම හැමදාම දැක්ක අම්මගේ ඇස්වල තියෙන දුක. අම්මා ඒක දන්නවද?" මගේ කකුල් දෙක පන නැති දැනම වගේ දැනුණා.
අවුරුදු ගානකින් කවුරුත් මට එහෙම කියලා නෑ. මගේ තනිකම කවුරු හරි තේරුම් ගත්තා නේද කියලා හිතුණා. මම බිම බලාගත්තා. ලැජ්ජාවයි බයයි සතුටයි ඔක්කොම එකට කැටි වුණා. ඔයාට පිස්සුද නුවන්? මම hina වෙන්න උත්සාහ කළා. නෑ, මම ඇත්තමයි කියන්නේ. නුවන් මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ එයාට පැත්තට හැරවුවා. දැන් අපේ මූණු දෙක අතර තිබුණේ අඟල් කීපයක පරතරයක් විතරයි. එයාගේ හුස්ම මගේ මූණට දැනෙනවා. ඒ වෙලාවෙම ලොකු අකුණක් ගහලා කරන්ට් එක ගියා. මුළු ගේම ඝන අන්ධකාරයේ ගිලුණා. මම බය වෙලා අම්මෝ කියලා කෑ ගැහුවා. මම නොදැනුවත්වම නුවන්ගේ අත තදින් අල්ලගත්තා. නුවන් මාව අල්ලගත්ත වෙටෙන්න නොදී. ඒ අඳුරේ අපි දෙන්න තනි වුණා. පිටත දාරානිපාත වර්ෂාව. ගේ තුල ඝන අන්ධකාරය. මගේ පපුව නුවන්ගේ පපුවන ලං වෙලා තිබුණේ. එයාගේ හදවත ගැහෙන වේගය මට දැනුණා. මගේ හදවත ඊට වඩා වේගයෙන් ගැහුණා. බය වෙන්න එපා, මම ඉන්නවනේ. නුවන් මගේ කනට කරලා මිමිනුවා. එයාගේ වචන වලින් මට මහා ලොකු හයියක් දැනුණා. ඒ මොහොතේ මට දැනුනේ මම මේ ලෝකේ ඉන්න ආරක්ෂිතම තැන එයාගේ ළඟ කියලා. ඒත් ඒකම මගේ හෘද සාක්ෂිය මට කෑ ගහලා කිව්වා මේක හරිද කියලා. නමුත් මට එයාගෙන් ඈත් වෙන්න ඕන උනේ නැහැ. අම්මගේ ළඟ හරිම සුවඳයි. නුවන් හුස්ම ගන්න ගමන් කිව්වා. මේ වෙලාවේ මෙහෙම ඉන්නකොට මගේ හිතේ තිබුණු පාළුව මැකිලා යනවා. මගේ ඇස්වලට කඳුළු ආවා. මම හෙමින් නුවන්ගේ පපුවට අත තිබ්බා. නුවන්, අපි මුකුත් කියන්න එපා අම්මේ. ටිකක් වෙලා මෙහෙම ඉමු. නුවන් මගේ ඔළුව එයාගේ පපුවට හේතු කරගත්තා. එයා මගේ පිටවටේ අත දාලා මාව තවත් එයාට ලං කරගත්තා. ඒ වෙලාවේ මට දැනුනේ මම නැන්දම්ම කෙනෙක් නෙවෙයි ආදරය සහ රැකවරණය බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැණියක් කියලා. අවුරුදු ගාණක් තිස්සේ යටපත් වෙලා තිබුණු මගේ හැඟීම්, මගේ දුක මහා ගඟක් වගේ ගලන්න පටන් ගත්තා. නුවන් මගේ ඔළුව අත ගෑවා. ඒක හරියට පොඩි දරුවෙක්ව නලවනවා වගේ. අම්මේ, මට සමා වෙන්න. ඒත් මට තවදුරටත් මේක හිතේ තියාගෙන ඉන්න බෑ. නුවන්ගේ කටහඬ වෙවුලුවා. මම නෙත්මිට ආදරෙයි. ඒ තම්ම ළඟ තියෙන මේ උණුසුමට, මේ කරුණාවන්තකමට මම වශී වෙලා තියෙන්නේ. මම මොකුත් කිව්වේ නැහැ. මම මගේ ඔළුව එයාගේ උරහිසට තව තද කරගත්තා. අපි වචන වලින් ලොකු දෙයක් කතා නොකලට ඒ නිශ්ශබ්දතාවයේ ගොඩක් දේවල් කිව්වා. ටික වෙලාවකින් ආයෙමත් කරන්ට් එක ආවා. අපි දෙන්න ගැස්සිලා ඈත් වුණා. නුවන් ගිහින් සෝෆා එකේ ඉඳගත්තා. මම කෝපි දෙක හදාගෙන ගිහින් එයාගේ ළඟින් වාඩි වුණා. මගේ අත නුවන්ගේ අත ළඟින් තිබුණේ. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා වගේ. ගෙදර දොර ජනේල් ඔක්කොම වහලා තිබුණට එළියේ හෝගාලා වහින සද්දේ ගේ අටුලටත් ඇහුණා. ඒ සද්ද නිසා අපේ හිතේ තිබුණු බය ටිකක් අඩු වුණා වගේ. නුවන් මගේ දිහා බලාගෙන හිටියේ හරිම අමුතු විදියට. නිකන් කවදාවත් දැකලා නැති කෙනෙක් දිහා බලනවා වගේ. එයාගේ ඇස්වල තිබුණේ පුදුමාකාර සෙනෙහසක්. අම්මේ, නුවන් ආයෙමත් කතා කළා. එයාගේ කටහඬ හරිම බරයි. ඇයි පුතා? මම ඇහුවේ මගේ කටහඬ වෙවුලද්දී. අම්මා, මගේ දිහා බලන්නකෝ. ඇයි බිම බලන් ඉන්නේ? මන් දිහා බලන්න බයද? නුවන් එහෙම අහලා මගේ නිකටෙන් අල්ලලා මගේ මූණ එයාගේ පැත්තට හැරෙව්වා. දැන් අපි දෙන්න හිටියේ ගොඩක් ළඟින්. නුවන්ගේ ඇස්වල මගේ ඡායාව වැටිලා තිබුණා. නුවන්, මේක වැරදි නේද පුතා? නෙත්මි දැනගත්තොත්. මම අමාරුවෙන් වචන ගලපගත්තා. මට ඕනේ උනේ එයාලවාම කියව ගන්න මේක නවත්තමු කියලා. ඒත් මගේ හිත යටින් කෑ ගැහුවා. නවත්තන්න එපා කියලා. නුවන් hina වුණා. ඒක හරිම ආදරණීය හිනාවක්. නෙත්මි කොහොමද දැනගන්නේ? මේ ගේ ඇතුලේ වෙන දේ දන්නේ අපි දෙන්න විතරයිනේ. අනික අම්මේ, අපි කාටවත් කරදරයක් කරන්නේ නෑනේ. අපි කරන්නේ අපි දෙන්නගේ හිතවල තියෙන තනිකම බෙදාගන්න එක විතරයි. අම්මා කැමති නැද්ද පොඩි වෙලාවකට හරි සතුටින් ඉන්න? නුවන් එහෙම කියලා මගේ අත තදින් අල්ලගත්තා. එයාගේ අතේ උණුසුම මගේ ඇඟට දැනෙද්දි මට දැනුණා මගේ හිතේ තිබුණු බර අඩු වෙලා යනවා වගේ. මම ඇස් දෙක පියාගත්තා. මට දැනුණා මගේ පාලනය ගිලිහීගෙන යනවා කියලා. අම්මා, මම දන්නේ අම්මේ. මම කසාද බැඳ දවසේ ඉඳන්ම මම දැක්කා අම්මා කොච්චර තනියම දින්නේ කියලා. නුවන් මගේ කනට ලං වෙලා රහසින් වගේ කිව්වා. අම්මා හිතුවේ මම දැක්කේ නෑ කියලාද? මම ගැස්සිලා යා දිහා බැලුවා. ඔයා මං ගැන වද වුණා? මට අදහගන්න බෑ. ඔව්, මට සමහර වෙලාවට හිතුණා අම්මා කොච්චර හොඳ කෙනෙක්ද.
අම්මා එක්ක ජීවත් වෙන කෙනා කොච්චර වාසනාවන්තද කියලා. ඒ වචන ටික අහද්දි මගේ ඇස් වලින් කඳුළු පැන්නා. මගේ මහත්තයා මැරුණට පස්සේ කවුරුත් මම ගැන එහෙව වද වෙලා තිබුණේ නැහැ. නුවන්ගේ ඇස්වල තිබුණු ඒ බැල්මෙන් මට තේරුණා එයා බොරු නෙවෙයි කියන්නේ කියලා. නුවන් හිමින් සැරේ මගේ උරහිස වටේ අත යවුවා. එයා මාව එයාගේ ඇඟට හේතු කරගත්තා. මම විරුද්ධ වුණේ නැහැ. මමත් එයාගේ උරහිසට ඔලුව තියාගත්තා. ඒ වෙලාවේ නුවන්ගේ ළඟ තිබුණේ සුවඳ, ඒ ආරක්ෂාව මට දැනෙද්දි මට මුළු ලෝකෙම අමතක වුණා. වැස්ස සද්දේ, සීතල හුළඟ මුකුත් මට දැනුනේ නැහැ. මට දැනුනේ එයාගේ ලෙන්ගතුකම විතරයි. අම්මේ, අද රෑ හරිම පාළුයි. අපි ටිකක් කතා කර ඉමුද? නුවන් ඇහුවා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට ඕනේ උනේ නැහැ. මම නිකම්ම ඔළුව වැනුවා. අපි දෙන්න එතනම සෝෆා එකේ ගොඩක් වෙලා තුරුල් වෙලා හිටියා. අපි අතර කිසිම නරක දෙයක් වුණේ නැහැ. ඒත් අපි දෙන්නගේ හිත ගොඩාක් ලං වුණා. එදා රෑ අපි ගොඩක් දේවල් කතා කළා. නුවන් මගේ අත අත්තරින්නේ නැතුව අල්ලගෙන හිටියා. මට දැනුනේ මම ආයෙමත් තරුණ වුණා වගේ. මගේ හිතේ තිබුණේ මහා බරකණ්ඩක් අයින් කළා වගේ සැහැල්ලුවක් මට දැනුණා. එදා රෑ අපි දෙන්න නිින්දට ගියේ නැහැ වගේ. අපි සෝෆා එකේම ඉඳගෙන වැස්ස දිහා බලාගෙන අපේ ජීවිත ගැන කතා කළා. නුවන් මගේ ඔළුව අත ගන්නකොට මට දැනිච්ච සැනසීම වචනෙන් කියන්න බෑ. ඒක රාගයට වඩා එහා ගියේ ලොකු ආත්මීය බැඳීමක් වගේ මට දැනුණා. උදේ පාන්දර මට ඇහැරුණා. මං හිටියේ සෝෆා එකේ නුවන්ගේ උරහිසට ඔළුව තියාගෙන. නුවන්ට නිින්ද ගිහින් මං හිමින් සැරේ නැගිට්ටා. මට පොඩි බයක් සහ ලැජ්ජාවක් හිතුණා. දෙයනේ මම මේ මොකද්ද කළේ? මම මගේ දුවට ද්‍රෝහි වුණාද කියලා මට හිතුණා. මගේ හිත ගැහෙන්න ගත්තා. ඒ තනිත් පැත්තට මට හිතුණා නෑ අපි වැරද්දක් කළේ නෑ. අපි කළේ හිත බෙදාගත්ත එක විතරයි කියලා. මම ඉක්මනට බාත්රූම් එකට ගිහින් මූණ මෝදගෙන ඇඳුම් මාරු කරගත්තා. කුස්සියට ගිහින් කිරි එක හදනකොට මගේ අත් වේවුලනවා. මං හිතුවේ නුවන් නැගිටලා ආවම මගේ මූණ බලන්නේ කොහොමද කියලා. ටික වෙලාවකින් නුවන් කුස්සියට ආවා. එයා තාම නිදිමතේ. එයා ඇවිත් හරිම ලැංගතු විදිහට මගේ දිහා බැලුවා. "good morning අම්මා." එයා hina වෙලා කිව්වා. මම ගැස්සිලා වටපිට බැලුවා. "good morning පුතා." මම බිම බලාගත්තා. "ඊයේ රෑ අම්මා සුව පහසුවෙන් හිටියා නේද?" නුවන් ඇහුවේ හරිම පරිස්සමින්. මට ලැජ්ජ හිතුණා. මම බිම බලාගත්තා. "පුතා, ඊයේ රෑ අපි හිටපු විදිහ ඒක වැරදීමක් නෙවෙයි නේද? අපි සීමාව පැන්නද?" මම ඇහුවා. නුවන් මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. "අම්මේ, අපි අමුදු දෙයක් කළේ නෑනේ. අපි කළේ අපි දෙන්න තනි වෙලා හිටපු වෙලාවේ එකිනෙකාට හයියක් වුණු එක විතරයි. අම්මට ඒක ගැන පසුතැවෙන්න දෙයක් නෑ. මට නම් මේක මගේ ජීවිතේ ලස්සනම මතකයක්." මම නිශ්ශබ්ද වුණා. මටත් එහෙමයි කියලා කියන්න ඕන උනත් මම සද්ද නැතුව හිටියා. "අම්මේ, මේ දේ කාටවත් කියන්න ඕන නෑ. මේක අපි දෙන්නගේ හිතේ තියෙන ලස්සන රහසක් විතරක් වෙච්චාවේ." නුවන් දීර්ඝ හුස්මක් ගත්තා. "හරි අම්මේ. අපි නෙත්මි මේ ගැන දැනෙන්න තියන්න ඕන නැහැ. ඒත් නෙත්මි එනකම් තව දවස් 4ක් තියෙනවනේ. අපි ඒ දවස් 4 උප්පරිම සතුටින් යාළුවෝ වගේ ඉමු. නෙත්මි ආවට පස්සේ අපි ආයේ හොඳම නැන්දම්මයි බෑනයි වෙමු. අම්මට බැරිද මම වෙනුවෙන් සතුටින් ඉන්න?" නුවන්ගේ ඉල්ලීමට මට පිටුපාන්න බැරි වුණා. මගේ හිත යටින් මමත් ඒකට ආස කළා. ඉතින් මම හා කිව්වා. ඊළඟ දවස් 4 මගේ ජීවිතේ සුරංගනා ලෝකයක් වගේ වුණා. අපි දෙන්න එකට යුවා, එකට කෑවා, එකට ටීවී බැලුවා. අපි ගොඩක් දේවල් බෙදාගත්තා. නුවන් මට සැලකුවේ රැජිනක් වගේ. මම ආස කරන කෑම එයා කඩෙන් ගෙනාවා. මට ඕන විදිහට එයා හිටියා. අපි දෙන්න අතර තිබුණු වයස් පරතරය අපිට දැනුනේම නෑ. ඒත් අපි ආයි කවදාවත් සීමාව පැන්නේ නෑ. අපි හිටියේ හොඳම යාළුවෝ වගේ. ඒ බැඳීම ශාරීරික දෙයකට වඩා ගොඩක් එහා ගිය ආත්මීය බැඳීමක් වුණා. හවසට අපි බැල්කනි එකට වෙලා කෝපි බොන ගමන් පැය ගණන් කතා කළා. නුවන් එයාගේ ජීවිතේ ප්‍රශ්න, එයාගේ හීන මට කිව්වා. මම මගේ පාළු ජීවිතේ ගැන එයාට කිව්වා. මට හිතුණා නෙත්මිට වඩා නුවන්ව තේරුම් ගන්න පුළුවන් මට නේද කියලා. දවස් 4 ඉක්මනට ගෙවිලා ගියා. නෙත්මි එන දවස ආවා. එදා උදේ නුවන් මගේ දිහා බලලා ලස්සන හිනාවක් දැම්මා. "අදින් පස්සේ මේ නිදහස ඉවරයි නේද අම්මේ?" එයාගේ ඇස්වල පොඩි දුකක් තිබුණා. "ඔව් පුතා, ඒත් අපි හිතින් හැමදාම ළඟයි."
මම මගේ හිත හයිය කරගෙන කිව්වා. නෙත්මි ආවේ හවස. එයා එනකොට අපි දෙන්න සාලේ ටීවී බල හිටියේ. නුවන් වෙනදා වගේම ගිහින් නෙත්මිගේ බෑග් ටික ගත්තා. නෙත්මි ඇවිත් මට වැන්දා. අම්මේ මට හරි පාළු හිතුණා ඔයාලව නැතුව. කෝ නුවන්ට කරදරයක් දුන්නේ නැහැ නේද? නෙත්මි hina වෙලා ඇහුවා. මමයි නුවනුයි එකිනෙක අදිහා බැලුවා. ඒ බැල්මේ ලොකු තේරුමක් තිබුණා. නෑ දුවේ, නුවන් මාව හොඳට බලාගත්තා. මම කිව්වා. ඒ වචනවල සැඟවුණු ගැඹුරු අර්ථය දන්නේ මමයි නුවනුයි විතරයි. රෑ කෑම මේසේදී නෙත්මි එයාගේ විස්තර කියව හිටියා. මමයි නුවනුයි අහගෙන හිටියා. නුවන් මගේ දිහා බලන්නේ අඩුවෙන්. ඒත් මේසේ යටින් එයාගේ කකුල මගේ කකුලේ වදිනකොට මට දැනුණා එයා තාමත් මගේ ළඟ කියලා. ඒ ස්පර්ශය මට ඇති මගේ හිත හදාගන්න. දැන් මාසයක් විතර ගත වෙලා. ගෙදර සාමාන්‍ය විදිහටම යනවා. නෙත්මි කිසිම දෙයක් දන්නේ නැහැ. අපි තුන්දෙනා සතුටින් ඉන්නවා. ඒත් නුවන් ඔෆිස් යන්න කලින් මගේ දිහා බලලා පොඩි හිනාවක් දානවා. මමත් පෙරලා hina වෙනවා. ගෙදර කවුරුත් නැති වෙලාවට නුවන් කෝල් එකක් දීලා අම්මේ පරිස්සමෙන් ඉන්න කියනකොට ඒ කටහඬේ තියෙන ආදරය සහ ගෞරවය මට දැනෙනවා. සමහර දවස්වලට රැයට වැස්ස වහිනකොට මම මගේ කාමරේ ජනේලෙන් එළිය බලන් ඉන්නවා. මට මතක් වෙන්නේ එදා රෑ. ඒ අකුණු ගහපු සීතල රෑ නුවන් මගේ ළඟින් නිදගෙන මගේ හිත සනසපු විදිහ. ඒ මතකයේ මගේ හිතට පුදුම සැනසීමක් වගේම පොඩි රිදුමකුත් ගෙනෙනවා. අපි ආයෙමත් කවදාවත් ඒ වගේ තනි උනේ නෑ. ඒත් ඒ අත්දැකීම මගේ මුළු ජීවිතේම වෙනස් කළා. මම දැන් ඉස්සර වගේ දුකෙන් ඉන්න වයසට ගිය ගෑණියක් නෙවෙයි. මගේ හිත ඇතුලේ මම ශක්තිමත්. මට ආදරය, කරුණාව ලැබුණ කියන හැඟීම මට ජීවත් වෙන්න හයියක් වුණා. මේක තමයි මගේ කතාව. සමාජය කොහොම හිතුවත් මම දන්නවා අපි අතරේ වැරද්දක් උනේ නෑ කියලා. අපි කලේ මනුස්සකමින් හිත්‍යා කරගත් එක විතරයි. ඔයාලා මට බණීවිද නැත්තම් මාව තේරුම් ගනීවිද කියලා මම දන්නේ නෑ. කොහොම වුණත් මේ රහස මගේ හිතේ සදහටම තියේවි. බැස්ස දවසක විතරක් ඒ මතකයන් එළියට ඇවිත් මගේ හිත නිවලා ආයෙමත් හැංගිලා යාවි.